සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලව මට පුංචි ටැග් එකක් හම්බුණා. මං හිතුවා ඒ ටැග් ඔයාලත් එක්කත් රස විඳින්න. බලමු ඉතින්. ඉස්සලාම මට හම්බුනේ මෙන්න මේක. ඒකේ නම් කැරමල් රහක් ඉන්නේ. ඒකෙන් 10න් 9ක් වගේ දෙන්න පුළුවන් මට. ඊළඟට ඒක බලමු මොන රසද කියලා. ඒකේ නම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක නම් බිස්කට් එකක් ඇතුලේ චොක්ලට් වගේ තමයි තියෙන්නේ. ඒක නම් 10න් 10ම දෙන්න පුළුවන්. ඒ තරම් ගොඩක් රසයි. ඊළඟට අපි බලමු. ඊළඟ තියෙන මේ වගේ ටොෆියක් වගේ. බලමු එකක් ගන්න. ඒක නම් මෙන්න මේ වගේ චූටි බෝලයක් වගේ තියෙන්නේ ටොෆියක් වගේ. බලමු එක. මෙතේ ඒක නම් ගොඩාක් රසයි. ඒකට 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. තවත් තියෙනවා. මේක නම් ටොෆියක් වගේ. බලමු අපි ඒකෙත් මොනවද තියෙන්නේ කියලා. ඒක චොක්ලට් එකක්. ඒක නම් එච්චර රස නෑ. 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. දැන් තියෙනවා මෙන්න මේ වගේ එකක්. බලමු එකක් කඩලා. ඒක නම් උඩා රසයි. 10න් 100ක් වගේ දෙන්න පුළුවන් ඒකට නම්. ඒ තරම්ම රසයි. අපි බලමු ඊළඟ එකක් කරලා. මේක නම් මම කන්න කැමතිම කිට්කැට්. ඒක නම් ඉතින් මේ දේවල් ඔක්කොලම වගේ කාලා තියෙනවා. මෙහෙම එක. කිට්කැට් රස නම් ඉතින් ඔයාලා ගොඩක් දන්නවනේ. ඒක මාර රහයි. මම කැමතිම මේක. එක මේක. දෙක මේක. තුන මේක. හතර. පහ. මේකත් ගොඩක් රසයි. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ පොඩි වීඩියෝ එක උනේ. ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා හිතෙනවා. සුබ දවසක්.